හිටපු ඇමති ජොන්සන් ප්‍රනාන්දු ඇතුළු පිරිසට නැගිටි චෝදනාව කුමක්ද? රාජ්‍ය දේපොළ සාපත්‍ය පරිහරණය දැන දැනම අසත්‍යතොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවා එතනොල් බලපත්‍රයක් ලබා ගැනීම, රජයට බදු මුදල් වංචා කිරීම සහ මුදල් විශුද්ධීකරණය මොවුන්ට නැගෙන චෝදනා. සිද්ධිය කුමක්ද? කොළඹ අමරසේකර මාවතේ ලිපිනයක පවත්වාගෙන ගිය සමාගමක් පිළිබඳව 2015 නොවැම්බර් මාසයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ලැබුණු නිර්ණාමික පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබුණා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මෙවැනි විට සිදු කර ඇති පරීක්ෂණවලදී හෙළි වූ කරුණු රැසක් අධිකරණයට වාර්තා කර තිබෙනවා. පැමිණිල්ලට මුල් වූ සමාගම ක්‍රියාත්මක වූ ලිපිනය විජයකලා මහේශ්වරන් හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් ගොඩනැගිල්ලක්. ඇය කුලී පදනම මත මෙම ගොඩනැගිල්ල හිටපු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දුගේ පුත් ජොහන් ප්‍රනාන්දුට කුලී පදනම මත ලබා දී තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය සිදු කළ විමර්ශනයේදී හෙළි වී තිබුණේ මෙම ලිපිනය සඳහන් ව්‍යාපාර කිහිපයක් ලියාපදිංචි කර තිබූ නමුත් ව්‍යාපාර පවත්වාගෙන යන බවක් හිමිකාරිය දැනුවත් කර නොතිබූ බවයි. මෙම ලිපිනය යටතේ පවත්වාගෙන ගිය එක් සමාගමක් නමට සුවඳ විහිදුම් ද්‍රව්‍ය සහ පිරිසිදු කාරක නිෂ්පාදනය සඳහා සුරබදු බලපත්‍රයක් ලබාගෙන තිබූ බවද හෙළි වී තිබෙනවා. එම බලපත්‍රය මත එතනෝල් ලීටර 60000ක් ආනයනය කර ඇති අතර තවත් එතනෝල් ලීටර 40000ක් දේශීය වෙළඳ පොලට ලබාගෙන තිබෙනවා. නමුත් විමර්ශනයේදී හෙළි වී තිබුණේ මෙම සමාගම කිසිදු අවස්ථාවක සුවඳ විහිදුම් ද්‍රව්‍ය හෝ පිරිසිදු කාරක නිෂ්පාදනය කර නොතිබූ බවයි. මේ අතර සතුටට අයත් ලොරියක් යොදා ගැනීමෙන් අවස්ථා 3කදී එතනෝල් ලීටර 40000ක් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නේ රුපියල් කෝටි 4කට අධික මුදලක් අවස්ථා 5කදී විදේශයක සිට විමර්ශනයට ලක් ඇති සමාගමේ ගිණුමකට ලැබී තිබූ බවයි. ඒවා නිෂ්පාදන අපනයනයෙන් ලැබුණු ආදායම් බවට ප්‍රකාශ කළත් විමර්ශනයේදී හෙළි වූ විදේශ සමාගම්වලට කිසිදු අවස්ථාවක ප්‍රශ්නගත දේශීය සමාගම භාණ්ඩ අපනයනය කර නොතිබූ බවද හෙළි වී තිබෙනවා. නමුත් ජොහන් ප්‍රනාන්දු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එහි පැමිණි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදුවීමට අදාළව පැවසුවේ මෙවැන්නක්. ආණ්ඩුව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන විදිහට නීතිය නවන පාටක් නම් පේනවා. ඉතින් මේ නඩුවේ වුණත් ලක්ෂ 2කමාරක් සම්බන්ධයෙන් තමයි නඩු ගොනු වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුව ලක්ෂ ගාණක් වියදම් කරගෙන මම දැක්ක කණ්ඩායම 4-5ක් දාගෙන හොයන්න දෙයක් නැහැනේ. එන්න කිව්වනම් පොලිසියට කඩ උතරයක් දෙන්න